දෙවන බස දෙමළ ඉගෙන ගන්න 10 11 ශ්‍රේණිවල දරුවන්ට සහ මෙවර 2025 O level විභාගයට මුහුණ දෙන්න ඉන්න හැමෝම වෙනුවෙන් කතා කරන සාකච්ඡා කරන සම්මන්ත්‍රණ එහෙම නැත්නම් මේ පුනරීක්ෂක පාඩම් මාලාවේ අද කතා කරන්නේ 10 වෙනි කොටස. 10 වෙනි කොටස තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතින් කොටස් 9ක් මීට පෙර මම සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපු කොටස් ටිකක් බලන්න. එතකොට ගොඩක් වැදගත් වෙයි. මම මල්වානේ හාමුදුරුවෝ ඔයාලට පුළුවන් මේ PDF ෆයිල් එක අවශ්‍ය නම් මේ උඩින් සඳහන් කරලා තියෙන ඒක තුලින් මේක ඉල්ලා ගන්න පුළුවන් WhatsApp නම්බර වලින්. හරි අපි අද බලමු මේ මෙතන සිට. ඉතින් මෙතන අපි කතා කරන්නේ මෙතන රාජකාරී ලිපිය තමයි. ඉතින් එතකොට මෙතනින් ලියනවා අධිපති කියන්නේ විදුහල්පතිතුමා, මධ්‍ය කල්ලූරි කියන්නේ මධ්‍ය විද්‍යාලය, කණ්ඩි කියලා කියන්නේ නුවර, මේ දිනය. ඒ දිනේ ලියන්න ඕන. මේවටත් ලකුණු හම්බ වෙනවා. ඒ නිසා ලිපියක් ලියනකොට ඒවා අනිවාර්යයෙන් ලියන්න ඕන. හරි මෙතන තියෙන කාටද ලියන්නේ කියලා තියෙනවා. පොදු සුඛාධාර උද්‍යෝහත්ත. ඒ කියන්නේ මහජන සෞඛ්‍ය නිලධාරීතුමා. සුඛාධාර කියන්නේ සෞඛ්‍ය කියන එක. මහජන සෞඛ්‍ය නිලධාරීතුමාට ලියන්නේ නගර සභාව කණ්ඩි නුවර. හරි අපි බලමු මෙතන ලියන්නේ මොනවද කියලා. කනම් අයියා ගරු මහත්මයා කියන එකයි මේකේ අදහස. ගරු මහත්මයා කියන එකයි. මහත්මයා. එතකොට කුප්පෙයිහලෙයි කුණු අහට්රුම් කියන්නේ අහට්රුදල් ඉවත් කිරීම සම්බන්ධමාහ සම්බන්ධවයි. කුණු කසල එහෙම නැත්නම් කැලි කසල ඉවත් කිරීම සම්බන්ධවයි. මේ ගැන තමයි මේකේ ප්‍රධාන කාරණය. ඊළඟ අපි බලමු මෙතන කියනවා කණ්ඩි නුවර නගර සභෙයිකු නගර සභාවට උත්පත්ත කණ්ඩි මධ්‍ය කල්ලූරි ආසන්න නුවර මධ්‍ය විද්‍යාලය අරුහිල් කියන්නේ ළඟ. නීන්ද කියන්නේ බොහෝ කියන අදහස. බොහෝ නාත් කලාහ ගණන දින ගණන එවනද දවස් ගණනාවක සිට කියන එකයි. කුප්පෙයිහල් කුණු නිරයින්දු පිරිලා කානප්පඩු හිඳන දැකිය හැකි. ඉදනාල් මේ නිසා පාඨශාලේ පාසල් මානවර්ග සිසුන් මත්තුම් පමණක් එහෙම නැත්නම් සහ කියන අදහස සහ පාසල් සිසුන් සහ ඌර්මක්කල් ගමේ ජනතාවත් අනේවරුන් හැමෝම කඩුම් මෙතන තියෙනවා කඩුම් අසේක කාරි යංගලේ. ඒක සිංහල අදහස ආසාත්මිකතාවලට දැඩි කඩුම් කියන්නේ දැඩි ආසාත්මිකතාවලට එදිරු නෝක්කි වරු හිඳන මුහුණ පාමින් සිටිනවා. එහෙම නැත්නම් එනවා. දැඩි ඔය අදහස තමයි කියන්න තියෙන්නේ. අපහසුතාවලට මුහුණ පාමින් එනවා. එනවේ ඒ හේතුවෙන් කුප්පෙයිහල් කුණු කුප්පිහලයි කියලා තියෙන්නේ. කුණු අහත්‍ර ඉවත් කිරීම තේවයාන අවශ්‍ය ඉවත් කිරීමට අවශ්‍ය නඩවඩික්කෙයිහලේ පියවර මේ කොල්ලුමාරු ගන්නා ලෙස තාල්මෙයියුඩන් ලිපිය මගින් කියලා කියන්න පුළුවන්. මේ නිහතමානීව කියලා කියන්නත් පුළුවන්. තාල්මෙයියුඩන් නිහතමානීව
වේන්ඩික් කොල්හින්රෙන් ඉල්ලා සිටිමි. මේ ටික තමයි වැදගත් කාරණා ටික. එතකොට මේක ලියන්නේ ඉප්පඩික්කු මෙයට උන්මෙයුල්ල විශ්වාසී අධිපර විදුහල්පතිතුමා තමයි මේක ලියන්නේ නගර සභාපතිතුමාට. හරි. මෙතන තියෙනවා මේ උඩ තියෙන්නේ පොදු සුඛාධාර උද්‍යෝහත්තර මහජන සෞඛ්‍ය නිලධාරීතුමාට තමයි ලියන්නේ. මේක රාජකාරී ලිපියක්. ඉතින් එවැනි මේක ආදර්ශයට අරගෙන ඔයාලට පුළුවන් මේකෙන් වචන අරගෙන ලියලා පුරුදු වෙන්න. ඉතින් ඔයාලට ලියන්න මෙතන තියෙනවා මම මෙතන ලියන්න වෙලා මෙතන ඉඳ නැති නිසා මේකේ අදහස විතරක් කියන්නම්. නීර් උම්මෙයි අනුරාධපුර මධ්‍ය කල්ලූරියින් ඔබ ඔබේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ නූලහර් එන පුස්තකාලාධිපති හිතලා කරුදි නූලහත්තික්කු. එතකොට මෙතන තියෙනවා මේ පුස්තකාලයට පුත්තහංගලයි පෙට්ටුත්තන්ද ඒ කියන්නේ පොත් ලබා දුන්න වඩමත්ය මාහාන කල්වි උතුරුමැද මාහාන කල්වි කියලා කියන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යරුතු එමෙතුමාට නන්රි කූරුම් ස්තුති කියලා වහේකිල් ඒ වර්ගයේ එවැනි ඔරු කඩිදම් එළදුහ ලිපියක් ලියන්න. සරල අදහස ඔබ ඔබේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එහෙම නැත්නම් මධ්‍යම විද්‍යාලයේ පුස්තකාලාධිපති කියලා හිතලා පුස්තකාලයට පොත් ලබා දුන්න එක ගැන ස්තුති කරලා පළාත් අධ්‍යාපන ඇමතිතුමාට ලිපියක් ලියන්න. හරි. ඒක ඒ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. ඉතින් ඊළඟට තියෙනවා අපි මෙච්චරලා කතා කරේ මේ රාජකාරී ලිපි. ඊළඟට තියෙන්නේ අපි කතා කරන්න පුද්ගලික ලිපි උරවුමුරේ කඩිද පෞද්ගලික ලිපි කිව්වත් හරි. එතකොට මේක කියලා තියෙනවා පෞද්ගලික ලිපි ප්‍රශ්නයේදී ලිපියේ ලිපිනයන් ලබා දී ඇතනම් මේක එම ලිපිනේ යොදමින්ද ලිපිනයන් ලබා නොමැතිනම් සුදුසු ලිපිනයක් සාදා ලිපිය ලියන්නේ කියලා. සමහර වෙලාවට ලිපිනේ දීලා නැහැ. සමහර ඒවාල් ලිපිනේ දීලා තියෙනවා. ඉතින් දාලා ලියන්න තියෙනවා. හරි. විභාග ප්‍රශ්න පත්‍රය ඒ වගේ ඒවා එනවා. එවැනිම එකක් තවත් ලියන්න තියෙනවා. බලමු. நீருண்மை இலக்கணம் 10 கோயில் வீதி மன்னாரில் வசிக்கும் கே சுமன் එන කරුදි. මෙතන අදහස මම කියන්නම් ඔබ ඔබේ අංක 10 කෝවිල් පාර මන්නාරමේ සිටින කේ සුමන් කරුදි. ඒ කියන්නේ මේ සුමන් කියලා හිතලා தைப்பொங்கல் விழாவிற்கு தைப்பொங்கல் උත්සවයට වරුමාරු එන්න කියලා නන්බන් යාළුවා නන්බික්කු යෙහෙලියට ඔරු කඩිදම් ලිපියක්. එතකොට මේ ලියන්න මේක පුද්ගලික ලිපියක් නේ. පුද්ගලික ලිපිය ලියන්න නැත්තේ මේක තමයි ලිපිනය. මෙන්න මේ ටික මන්නාරම් වල ඉන්නේ අංක 10 කෝවිල් පාර මන්නාරමේ ඉන්න මේ සුමන්ට ලියන්න ඕන පුද්ගලික ලිපියක්. ඉතින් පුද්ගලික ලිපිය ලියන්න තමයි මෙතන කියනවා. මෙතන මේ දෙකක් තියෙනවා. නන් බන් කියන්නේ යහළුවා. ගැහණු ළමයි ලියනකොට නන් බික්කු යෙහෙලියට තමයි ලියන්න ඕන. මෙතන ලියලා තියෙනවා ලිපිය. අපි බලමු. ඒ ලියලා තියෙන විදිහ කේ සුමන් ඉලක්කම් 10 අංක 10 කෝවිල් වීදි කෝවිල් පාර මන්නාරම ඊළඟට මෙතන දිනේ දාලා තියෙනවා. දිනේ හැම එකම තියෙන්න ඕන. ඉතින් මෙතන දාලා තියෙනවා.
දකුණු අත පැත්තේ තමන්ගේ ඇඩ්‍රස් එක ලියනවා. ඊළඟ මේක ලියන්නේ කාටද? අන්බුල්ල නන්බනුක්කු ආදරණීය යහළුවාට තමයි ලියන්නේ. අපි බලමු මොනවද ලියලා තියෙන්නේ කියලා. නාන් මම නලම් හොඳින්. උන් ඔයාගේ නලම් සැප සුවය අරිය ගැන දැනගන්න ආවල් ආසයි. උන් ඔයාගේ ස්වහත්තික්කුන් සැපයට සුවයට මෙතන ඩයන්නක් කියනවා කුඩුම්බත්තාරින් පවුලේ අයගේ ස්වහත්තික්කුන් සැපයටත් ඉරයිවන් තුනයි දෙවි පිහිටයි. ඔන්න ඔය කාරණා ටික තියෙන්න ඕන පුද්ගලික ලිපියේ. මම හොඳින් ඔයාගේ සැප දුක් දැනගන්න ආසයි. ඔයාගේ සැපයට සහ ඔයාලගේ පවුලේ අයගේ සැපයට දෙවි පිහිටයි කියලා මේ විදිහට ප්‍රාර්ථනාවක් ඉස්සල්ලා කරලා තියෙනවා. නන්බා යාළුවේ නී අනුප්පිය කඩිදම් ඔයා එවපු ලිපිය කිරෙයිතදු ලැබුණා. මික්ක මහිල්චි ගොඩාක් ස්තුතියි. அடுத்த மாதம் ඊළඟ මාසේ සිත්තිරයි පුත්තාණ්ඩු විලා ඉරුක්කිරදු අලුත් අවුරුදු උත්සවය තියෙනවා. ඉම්මුරේ මේ වතාවේ සිත්තිරයි පුත්තාණ්ඩු විලාවික්කු අලුත් අවුරුදු උත්සවයට එමදු අපේ வீட்டுக்கு ගෙදරට வாருங்கள் என்ன நான் මම உன்னை ඔයාව எதிர்பார்க்கின்றேன் බලාපොරොත්තු වෙමි. வரும் போது එන විට උංගල් ඔයාලාගේ කියන එකයි ඔයාලගේ අම්මා අප්පා තාත්තා තම්බි මල්ලි අනේවරයුම් හැමෝමත් கூட்டிக் கொண்டு එකතු කරගෙන වාරුංගල් එන්න. මේ යා කියලා තියෙනවා එයාලගේ පවුලයත් එක්ක එන්න කියලා. வீட்டில் அனைவரையும் නිවසේ හැමෝටමත් අන්බුடன் හැමෝමත් ආදරයෙන් கேட்டதாக මතක් කළ බව கூறுங்கள் කියන්න. உங்களுக்கு ඔයාලට ඉරයිවන් තුනේ දෙවි පිහිටයි. ඉතින් මේ පුද්ගලික ලිපියක් ලියනකොට මෙතනින් ගන්න ඕන වචන ටික ඔයාලා මේ වීඩියෝව බලලා ගන්න. නන්දි මෙතන සිංහල අය නම් ලියන්නේ ස්තුතියි කියලා. මේ දෙමළ ලිපි වල මේ ස්තුතියි කියන එක ලියනවා. නන්දි ඉපඩික්කු මෙයට අන්බු නන්දන් ආදරණීය යාළුවා රවි. ඒ ලියන්නේ රවි. හරි. ඊළඟට අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. நீருண்மை இலக்கணம் இருப்பது பாடசாலை விடுதி. ඒ කියන්නේ ඔබ ඔබේ ඉලක්කම් කියන්නේ අංක 20 පාඩශාලේ විදුලි කියන්නේ පාසල් නේවාසිකාගාරය. කන්දිල් නුවර ඉරුක්කුම් සිටින ජේ කවිදා එන කල්දි. ජේ කවිදා කියලා හිතලා ඒප්‍රිල් විදුමුරේකු අප්‍රේල් නිවාඩුවට වීට්ටුක්කු වරවදාහ නිවසට එන්න කියලා කූරිගැනි කියලා එන බව කියලා නිවසට එන බව කියලා අප්පා උක්කු තාත්තට ඔරු කඩිදම් මෙරුදුහ. අර උඩ එක බලාගෙන ලිපියක් ලියන්න. ඉතින් එතන නම් ඒ ලිපිය නෑ. ඊළඟට තියෙනවා පෞද්ගලික ලිපිය වැනිම එකක්. අපි බලමු ඒකත් මොකක්ද කියලා. උරව් මුරේ කඩිදම් පෞද්ගලික ලිපි. උමදු ඌරින් ඔබගේ ගමේ විපරංගල් පත්‍රි තොරතුරු ගැන උමදු නන්බනුක්කු ඔයාගේ යාළුවාට නන්වික්කු යෙහෙලියට ඔරු කඩිදම් මෙරුදුහ. ලිපියක් ලියන්න. ඉතින් මේවට සූදානම් වෙලා තියෙනවා නම් ඔයාලට විභාගයේදී වැදගත් වෙයි මෙවැනි ලිපි තමයි අහන්නේ.
ඊළඟට අපේ ලකුණු 10ක් දෙන මාතෘකාව තමයි අලෙප්පිදල් ආරාධනා පත්‍රයක්. අපි ඒකත් අපි බලමු ආරාධනා පත්‍රේ මොන වගේ එකක්ද කියලා. උමදු ඔබේ ඌර් ගමේ பொது மைதானத்தில் மகஜன පිට්ටනියේ நடைபெற இருக்கும் පැවැත්වෙන්නට තිබෙන පුත්තාණ්ඩු විලාவில் අවුරුදු උත්සවයේ කලන්දු කොල්ල සහභාගී වෙන්න වරුමාරු එන ලෙස අලෙයිතු ආඩගසලා කතා කරලා ආරාධනා කරලා ඔරු අලෙප්පිදල් ආරාධනා පත්‍රයක් තයාරිකුව සකස් කරන්න. එතකොට ඔයාලගේ ගමේ පිට්ටනියේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න කියලා ආරාධනා පත්‍රයක් සකස් කරන්න ඕන. ඉතින් අපි බලමු ආරාධනා පත්‍රයක් අපිට යටින් හම්බ වෙයි. අපි බලමු මෙතනක් තියෙන එවැනි මේකක්. මෙතනත් පෞද්ගලික ලිපි. අපි මෙතන පිටු අංක මාරු වෙලා නිසා මම මේ ටිකක් කියලා දීලා ඉන්නම්. පෞද්ගලික ලිපියක්. මීර් උම්මෙයි කන්දි මත්ය කල්ලූරි පිරදාන මාරවල්. හරි. ඔබ ඔබේ නුවර මධ්‍ය විද්‍යාලයේ පිරදාන මානවල් ප්‍රධාන ශිෂ්‍ය නායකයා එන කිය හිතලා කරුදි උමදු ඔබේ පාඨශාලයේ එදිරිවරුන් පාසලේ ඉදිරියේ එන මෙන්න මේ දිනය 2025 ஐந்தாம் மாதம் 25 திகதி 2025 වන දින වැනි දින நடைபெற இருக்கும் පැවැත්වෙන්නට තිබෙන ඉල්ල විளையாட்டு போட்டிக்கு නිවාසාන්තරණ ක්‍රීඩාවට වරුමාරු එන ලෙස ආරාධනා කළා. උමදු නන්බන් ඔයාගේ යාළුවා නන්වික්කු යෙහෙලියට ඔරු කඩිදම් මෙල්දුව ලිපියක් ලියන්න. ඉතින් මේ මෙතන අර උඩ ලිපි කතා කරනකොට මෙතනත් ඒ වගේම ලිපියක් තියෙන්නේ ලියන්න. ආපහු තියෙන අපි ආරාධනා පත්‍රය අපි උදිනුත් කතා කර ආරාධනා පත්‍රය කියන. ඉතින් මෙතනත් තියෙනවා අපි ආරාධනා පත්‍රයක් බලමු. යටින් එවැනි ආදර්ශ ආරාධනා පත්‍රයක් තියෙනවා ලියන හැටි. උමදු ඔබේ පාඨශාලයේ පාසලේ එදිරිවරුන් එන එහෙම නැත්නම් ඉදිරියේ එන මේ දිනයේ 30 දින පාඨශාලයේ අධිපරින් පාසල් විදුහල්පතිතුමාගේ තලෙයිමේකිල් ඒ කියන්නේ මෙතන ප්‍රධානත්වයෙන් කියන එක විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් නඩේපෙර විරුක්කුම් පැවැත්වෙන්නට තිබෙන ඉල්ල විளையாட்டு போட்டி කාන නිවාසාන්තර ක්‍රීඩාව සඳහා පොදු අලෙප්පිදල් පොදු ආරාධනා ඔන්රේ කියන එක ආරාධනා පත්‍රයක් තයාරිකුව සකස් කරන්න. ඉතින් ආරාධනා පත්‍රයක් තියෙනවා සකස් කරන්න. ඉතින් මේක 11 පන්තියේ තියෙනවා 10 පන්තියේ මේ ආරාධනා පත්‍ර ගොඩක් තියෙනවා. ඒ ටික බලලා ආරාධනා පත්‍ර සකස් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන මාතෘකාව මේ ලකුණු 10ක් හම්බ වෙන විලම්බරම් වෙළඳ දැන්වීම. ඉතින් මෙතන වෙළඳ දැන්වීමත් අපි බලමු. පුදිදාහ කියන්නේ අලුතෙන් අරිමුහක් පඩුත්තප්පට හඳුන්වා දෙනු ලබන සවර්කාරම් මොන්ටික්කාන ඒ කියන්නේ සබන් කෑල්ලක් සම්බන්ධව විලම්බර වෙළඳ දැන්වීමක් තයාරුව සකස් කරන්න. මේක නම් ඉතින් වෙළඳ දැන්වීමක් දීලා තියෙනවා. අපි බලමු විලම්බරම් මෙතන වෙළඳ දැන්වීමයි කියන එක. ඒක දන්නවා. නවීන
මෙතන ආපහු කියනවා මං නවීන ලෝකයේ නවීන සබක් සවර්කාරම් කියන්නේ සබක් නවීන සවර්කාරම් ඒ නවීන එහෙම නැත්නම් අපි නවී අලුත් සබන් කියන එකයි මෙතන අදහස. නවීන ලෝකයේ නවීන අලුත් සබන් නවීන මෙතන නවීන කියලා තිබ්බනම් තවත් හොඳයි. නවීන සබන් කියලා කියන්නත් පුළුවන්. නවීන සබන්. හරි. මෙතන කරුණු ටිකක් දීලා තියෙනවා. இயற்கை மூலிகைகளை கொண்டு தயாரிக்கப்பட்டது. මෙතන අදහස ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සහිත සකස් කරන ලදී කියන එකයි. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇත කියන අදහස තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි බලමු වෛද්‍ය ආලෝසනයේ පඩි තයාරිக்கப்பட்டது. වෛද්‍ය නිර්දේශයට අනුව මෙතන මම සිංහලෙන් ලියන්නේ වෛද්‍ය නිර්දේශයට අනුව සකස් කර ඇත. ඒකත් එක කාරණයක්. ඊළඟ නරුමනම් කොණ්ඩදු. ඉතා සුවඳවත් කියන්නේ සුගන්ධයක් සහිතයි කියන එකයි. සුවඳවත් කියන එකයි. ඒ සබන් කෑල්ල. ඊළඟ උංගල් පොන්නාර මේනියේ ඔබගේ රන්වන් ශරීරය මේලුම් අලහු කඩුත්ත තවත් ලස්සන කරන්න ඉන්රේ වාංගුංගල් දැම්ම ලබා ගන්න. එහෙම නැත්නම් මිලදී ගන්න. මේ වෙනඳ දැන්වීම ලස්සනයි. එතකොට මේ සබන් කෑල්ල තමයි නවීන සවර්කාරම් නවීන අලුත් සබන් කියන එක අදහස. මේකේ විලයි කියන්නේ විල මෙතන 150ක් දාලා තියෙනවා. මට්ටු මේ කියන්නේ පමණයි. 150ක් පමණයි. ඉතින් මේ වගේ එකක් ආදර්ශ එකක් මේ තියෙන්නේ. ඔයාලටත් මේ කරුණු අරගෙන එකක් හදන්න පුළුවන්. තව මෙතන තියෙනවා සකල පාමසිහලුම් සියලුම පාමසි වලිනුත් පෙට්ටු කොල්ලලාම් ලබාගත හැකි. ඒකත් මේ වෙළඳ දැන්වීමට එකතු වෙන්න ඕන. හරි. ඊළඟට මෙතන යටින් තියෙන අපිට ලියන්න එකක් පුදිදාහ අලුතෙන් අරිමුහක් පඩුත්තප්පට හඳුන්වා දෙනු ලබන මුහ පූච්චි. මෙතන මේ මුහ පූච්චි කියලා කියන්නේ මේකේ මුහුණු ආලේපය. ක්‍රීම් එකක්. මුහුණු ආලේපයක් ඔන්ඩෙක්කාන එකක් සඳහා විලම්බරන වෙළඳ දැන්වීම තයාරිකුව සකස් කරන්න. හරි. අපිට ඉස්සෙල්ලා ආරාධනා පත්‍රයක් එයි කියලා මම මුලින් කිව්වා. ඉතින් ඔන්න මෙතන තියෙනවා ආරාධනා පත්‍රයක්. අපි බලමු ඒ ආරාධනා පත්‍රයක් මම කෙටියෙන් පැහැදිලි කරන්න. උමදු ඌරිල් ඔබේ ගමේ එදිරුවරුන් ඉදිරියේ එන මෙන්න මේ දින 30 දින කල්වි අමේචර් අධ්‍යාපන ඇමතිතුමා තලෙයිමේල් ප්‍රධානත්වයෙන් නඩේ පෙර විරුක්කුම් පැවැත්වෙන්නට තිබෙන කලෙයි විලාවිල් කලා උත්සවයට කලන්දු කොල්ලු මාරු සහභාගී වෙන්න කියලා අලෙයිත්තු ආරාධනා කරලා පොදු අමේ මෙතන දින පොදු අලෙයිත්තිදල් පොදු ආරාධනා පත්‍රයක් සකස් කරන්න. තයාරුව කියන්නේ සකස් කරන්න. හරි. අපි දැන් බලමු ඒ ආරාධනා පත්‍රය. ඔන්න බලන්න මෙතන ආරාධනා පත්‍රය කියලා මෙහෙම ලියන්න පුළුවන්. අලෙයිත්තිදල් ආරාධනාවයි. මා පෙරුම් ඉල්ල විලයාට්ටු පොට්ටි විශාල එහෙම නැත්නම් මහා කියලා කියන්නත් පුළුවන්. නිවාසාන්තරණ ක්‍රීඩා තරගය කහටගස් දිගිලිය මත්ත්‍ය මහා විද්‍යාලය. එතකොට පාසලේ නම ලියන්න ඕන. මේක කහටගස් දිගිලිය මහා විද්‍යාලය තමයි මේක පැවැත්වෙන්නේ. විශාල
නිවාසාන්තරම ක්‍රීඩා තරගය කහටගස්දිගලේ මහා විද්‍යාලය. ඉඩම් කියන්නේ ස්ථානය. එතකොට පැවැත්වෙන්නේ පාඨශාලයි මයිදානම් පාසල් පිට්ටනිය. කාලම් කියන්නේ වේලාව සහ දිනය කියන එක 2025 5/18. හරි ඊළඟට අපි බලමු නේරම් වේලාව මෙතන. කාලය කියන්නේ උදේ 8 මණි කියන්නේ 8ට මුද සිට කියන එකයි. සිට වරේ කියන්නේ දක්වා කියන කාලේ හවස 5යි 5 මෙතන 5ට දාමු මේ වරේ කියන එක මෙතෙන් දාව නම් හොඳයි දක්වා හවස 5 දක්වා 5-6 දක්වා පිරදම අදිදී ඒ කියන්නේ ප්‍රධාන අමුත්ත හැටියට එන්නේ පාඨශාලයේ අධිපති පාසල් විදුහල්පතිතුමා. අනේවරුන් හැමෝටමත් අන්බුඩන් ආදරයෙන් අලේකින්රෝම් ආරාධනා කරමු. මේ ආරාධනා පත්‍රය මෙහෙම තිබ්බනම් ලකුණු දෙනවා ලකුණු 10ක්. ඉප්පඩික්කු මෙයට ඒත්පාට්ටු කුලේ සංවිධායක කමිටුව. ඔන්න ඒ ආරාධනා පත්‍රය එතනින් අවසන්. හරි ඊළඟට ඒවා අපිට ලියන්න කියලා තියෙනවා මෙහෙම. උමදු පාඨශාලයේ ඔයාලගේ පාසලේ එදිරිවරුන් ඉදිරියේ එන මෙන්න 2025 10යි දින 30 දින අධිපර තලයේ මේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් නඩේ පෙර විරුක්කුම් පැවැත්වීමට තිබෙන පුත්තක කංචාචික්කාන පොත් ප්‍රදර්ශනය සඳහා පොදු අලෙයිපිදල්ලොන්රේ පොදු ආරාධනා පත්‍රයක් සකස් කරන්න තයාරිකුහ. ඉතින් ඒක ඔයාලට ලියන්න තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය පෙළට එන්නේ. ඊළඟ දෙබස් උරෙයාඩල් මේකෙන් මම අවසන් කරනවා. අපි බලමු මේ දෙබස මොකද්ද කියලා. තපාලාදිපරුක්කුම් තැපැල් ස්ථානාධිපති වඩික්කෙයාලරුක්කු ඉඩේ ඉලාන. ඒ කියන්නේ මේ ගනුදෙනු කරුවා. එහෙම නැත්නම් පාරිභෝගිකයා අතර උරෙය මේ වචන ගොඩක් ළමයින්ට දරුවන්ට හොයාගන්න බැරි නිසා මේ දෙබස ලියන්නේ. වාඩික්කෙයාලරුක්කු මිලේ ඉලාන කියන්නේ ගනුදෙනු කරුවා. මේ තැපැල් ස්ථානාධිපති ඒ ස්ථානයට ආපු කෙනා. උරෙයාඩල් ඔන්රිනේ දෙබස. අයින්දු ෂෝඩි කියන්නේ යුගල 5 වාක්‍යංගලින් වාක්‍ය වලින් අමෙයුම් මාරු සකස් කරලා ලියන්න. යුගල 5ක් තියෙන්න ඕන. හරි ඊළඟ ඔන්න එවැනි එකක් දීලා තියෙනවා අපි බලමු. එතකොට ඔයාලට තේරෙයි. ඔන්න පුහෙයිරද නිලෙය අධිපරුස්කුම් දුම්රිය ස්ථානාධිපති පයනිකුම් මගියා ඉඩை ඉලාන අතර උරෙයාඩල් ஒன்றினை දෙබස ஐந்து சோடி வாக்கியங்களில் වාක්‍ය යුගල 5කින් අමෙය්‍යමාරු සකසලා එළදුව ලියන්න. මෙතන තියෙනවා සිංහලෙන් දීලා සමහර වෙලාවට සිංහලෙන් දෙන්නේ නැහැ. හරි අපි බලමු මේ දෙබස මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට තියෙනවා පයනි කියන්නේ මගියා. එයා කියනවා වණක්කම් අයියා ආයිබෝවන් මහත්තයා. පුහෙයිරද නිලය අධිපති කියනවා. ඒ කියන්නේ දුම්රිය ස්ථානාධිපති වණක්කම් ආයිබෝවන්. පයනි කියන්නේ මගියා කියනවා අයියා මහත්මයා කොළඹුක්කු සෙල්ලුම් පුහෙයි වන්දි කොළඹට යන දුම්රිය එත්තනේ මණික්කු වරු කීයටද එන්නේ කියලා අහනවා. එතකොට ස්ථානාධිපති කියනවා යාල් දේවි පත්තු මණික්කුම් කඩුහදි ඉරයිල්. මෙතන අදහස යාල් දේවි දුම්රිය මෙතන කඩුහදි ඉරවිල් කියන්නේ සීඝ්‍රගාමී දුම්රිය 10ට
යාදේවී සීඝ්‍රගාමී දුම්රිය 11ට වරුණ කියන්නේ එනවා. 11ට එනවා. එතකොට පයනි මගියා කියනවා මගිය අහනවා එනක්කු කඩුහදි ඉරවික්කු. ඒ කියන්නේ මට සීඝ්‍රගාමී දුම්රියට මෝන්ට්‍රු ටිකට් 3ක් දෙන්න. ස්ථානාධිපතිතුමා කියනවා එක්තනියාව වහුප්පු වේණු. කීවෙනි වහුප්පු කියන්නේ පන්තියේ. වේණු ඕනේද කියලා අහනවා. කීවෙනි පන්තියේද ඕනේ කියලා අහනවා. එතකොට මගියා කියනවා මුදලාම් වහුප්පේ පළවෙනි පන්තියේ කට්ටනම් ගාස්තුව එව්වල කොහොමද? පළවෙනි පන්තියේ ගාස්තුව කොහොමද කියලා අහනවා. එතකොට ස්ථානාධිපතිතුමා කියනවා 400 රුපියල් 400යි. පයනි මගියා අහනවා පොහෙයිරද එක්තරියා මේඩෙක්කු වරු. දුම්රිය එක්තරියා මේඩ කීවෙනි මේඩෙක්කු වේදිකාවට වරුන් එනවද? කීවෙනි වේදිකාවට දෙන්නේ කියලා අහනවා. එතකොට ස්ථානාධිපති කියනවා ඉරන්දාම් මේඩෙක්කු වරු. දෙවැනි වේදිකාවට එනවා. පයනි මගියා අහනවා අයියා මහත්මයා කොළඹුක්කු පෝදු කොළඹට යන විට එක්තෙනෙයි මදි කීයට ආහුම් වෙයිද? කීයට විතර වෙයිද කියලා අහනවා. ස්ථානාධිපතිතුමා කියනවා මාලෙයි හවස මණි ආහුම්. නාංගු මණි කියන්නේ 4 විතර වෙයි. සරි අයියා හරි මහත්මයා නන්රි ස්තුති. ඉතින් මෙතන මේ දෙබස යුගල 5කට නම් වැඩි තියෙනවා. ඉතින් මලටත් මේ විදිහට සකස් කරලා දෙබසක් ලියන්න පුරුදු වෙන්න ඕන. හරි. ඊළඟට අපි බලමු මෙන්න මෙතනින් අවසන් කරනවා. නண்பர்கள் යාළුවෝ இருவருக்கு இடையிலான දෙදෙනෙක් අතර தொலைபேசி දුරකථන உரையாடல் ஒன்றினை දෙබස 5 සෝඩි වාක්‍යංගලින් වාක්‍ය යුගල 5කින් අමෙයුම් මාරු සකසලා එළුදුන ලියන්න. එතකොට මේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ කොටස් 10න් ඔච්චර තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ විදිහට බලලා තමනුත් ලියලා පුරුදු වෙන්න. ඉතින් අපි මෙතනින් නවත්තනවා. හැමෝටම සුබ දවසක්. වණක්කම්.